Guys, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ කෑමක් හදන්න යන්නේ පොඩි. කෑම මොකද්ද කියලා කියන්නම් කවුරුත් කන්න ආස. පැණි රස කෑමක්. ඉතින් මම මේක first time හදන්නේ. දන්නේ හරියට හැදෙයිද නැද්ද කියලා. ඉතින් අපි බලමු හදලා උත්සාහයනේ වටින්නේ. හරි මම ඔයගොල්ලන්ට කියන්නම් ඉතින් මොනවද හදන්නේ කියලා. අද කිරිටොපි හදන්න යන්නේ ෆස්ට් ටයිම්. අපි බලමු කොහොමද හදන්නේ කියලා මම. කිරිටොපි හදන්න යන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ අපිට ඕන කරන බඩු අපිට කජු ටිකක් ඕන වෙනවා. එතකොට මිල්ක් මේට් ඉන්නයක්, වැනිලා, සීනි, බටර් ඔය ටික ඊට පස්සේ අපිට තුනී කරන්න ට්‍රේ එකක් ඕනේ. මේ ඒ ට්‍රේ එකේ බටර් ගා ගන්න ඕනේ. ට්‍රේ එකේ හැන්දේ බටර් ගා ගන්න ඕනේ. මම තව කෙසෙල් කොළ කෑල්ලකුත් ගත්තා. තුනී කරන්න හැන්දට අමතරව ඒ කෙසෙල් කොළෙත් බටර් ගෑවා. ඉතින් දැන් මේ මිල්ක් මේඩුයි සීනි මම මිල්ක් මේඩ් ටින් එකකින් වතුර භාගයක් විතර දාලා දැන් මේ ඒක හොඳට කලවම් කරලා දැන් ඔන්න මේ ලිපේ තියලා තියෙන්නේ. ලිපේ තියාගෙන ඉතින් නිකන් ඉන්න බෑ දිගටම හැඳි ගන්න ඕනේ උක. ඉතින් ඔන්න ඔහොම තමයි අපි වැඩ පටන් ගත්තේ කිරිටොපි හදන්න. ඉතින් දැන් ඉතින් හැඳි ගන්න ගත්තා මම. ලිප ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. අඩුවෙන් තියාගෙන ඉතින් නොනවත්වා දිගටම හැඳි ගන්න ඕනේ. මම විතරක් නෙමෙයි මායි අපේ අම්මයි එකතු වෙලා තමයි කිරිටොපි හැදුවේ අද. ඉතින් එයත් හැඳි ගෑවා. මං අතරි දෙනකොට එයාට දුන්නා. එයා අතරි දෙද්දී ආපහු මං ගත්තා. ඔන්න ඔහොම මාරුවෙන් මාරුවට තමයි හැඳි ගෑවේ ඉතින්. ඉතින් දැන් මේ වෙලාවේ උතුරගෙන එන්න යන්නේ ටින් කිරි මිශ්‍රණය කිරිටොපි මිශ්‍රණය මේ විනාඩි 10කට පස්සේ හරියටම මේ විනාඩි 10ක් වෙද්දි තමයි මේ හොඳටම උතුරන්නේ. විනාඩි 10කට පස්සේ මම බටර් ටිකක් දානවා මේකට. බටර් දාලා ඒත් හොඳටම හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවේ නැත්තම් මේක උතරලා හැල්ලලා යන්න බලනවා. ඒක හින්දා ලිපේ ගින්දරත් අඩු කරලා නවත්තන්න නැතුව දිගටම හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවේ නැත්තම් තමයි උතුරලා හැලිලා යන්න බලනවා. ඒක හින්දා දිගටම හැඳි ගන්න ඕනේ. ඉතින් මොහොතක්වත් නවත්තන්න බෑ. ඉතින් දැන් මේ හරියටම විනාඩි 23කට පස්සේ තමයි මම මේ පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පේනවද හොඳට බුබුලු දානවා. දැන් තමයි තික් වෙන්න පටන් ගත්තේ මිශ්‍රණේ. බුබුලු දදා ලාවට දැන් තික් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් අපිට තව ගොඩක් වෙලා යනවා පදම හරියට හදාගන්න. ඉතින් මං ඇත්තටම මගේ පළවෙනි පාර මම මේ කිරිටොපි හදන. ඉතින් මම බය වෙලා හිටියේ මට හරියට හදාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. ඉතින් බලන්නකෝ දිගටම
ඉතින් දැන් මේ විනාඩි 28කට විතර පස්සේ මම මේකට වැනිලා දැම්මා. වැනිලා දාලා හොඳට කලවම් කරන්න ඕනේ. හොඳට හැඳි ගන්න ඕනේ. ඉතින් පේනව නේද ඔයගොල්ලන්ට දැන් පාටත් චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. හොඳට බබුලු දාලා නටනවා මේ වෙලාවේ කිරිටොපි මික්ස් එක. ලිප් ගින්දර අඩුවෙන්ම තියන්න ඕනේ. මම පෙන්නන්නේ ඒක. ලිපේ ගින්දර අඩුවෙන්ම තියන්න. අඩුවෙන්ම තියලා හොඳට හැඳි ගන්න ඕනේ නවත්තන්න නැතුව. දැන් මේ පෙන්නන්නේ හරියටම විනාඩි 35කට පස්සේ. ඔයගොල්ලන්ට පේනව නේද පාට ටිකක් වෙනස් වෙලා දැන් ලයිට් බ්‍රවුන් වගේ පාටක් වෙලා තියෙන්නේ. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන්ම තියලා ඇඳි ගන්න ඕනේ. කිරිටොපි එකේ පදම ගැන කිව්වොත් පදම හරියටම හරියන්නේ ඒ කියන්නේ හැන්දෙන් අපි කිරිටොපි මිශ්‍රණය අරන් හැන්දට අරන් උස්සලා බලද්දී ඒක ටික ටික කඩ වැටෙනවා නම් තමයි මේ පදම තමයි හරි. වැක්කිරෙන පදම නෙමෙයි. කිරිටොපි මිශ්‍රණේ කැඩි කැඩි හැලිලා වැටෙන්න ඕනේ. අන්න ඒ පදම තමයි අපිට ඕනේ. ඉතින් මේ පදම එනකම්ම දිගටම හැඳි ගන්න ඕනේ. මම මේ වෙලේ කජුත් දාගත්තා. විනාඩි 38කට විතර පස්සේ කජු ටික දාලා කජුත් දාලා හොඳට එක දිගට කලවම් කරනවා දැන් මේ. දැන් මේ මෙතන පේනවනේ ආපහු දැන් ඩාර්ක් බ්‍රවුන් වෙලා තියෙන්නේ මික්ස් එක. ඉතින් ආපහු මං විනාඩි 37කට 38කට විතර පස්සේ ආයිත් මේ මිශ්‍රණයට බටර් ටිකක් දානවා. දාලා හොඳට ඇඳි ගන්න ඕනේ. ඉතින් අපේ පදම එනකම් ඉතින් නොනවත්වා හැඳි ගන්න තමයි මේකේ තියෙන්නේ. ඉතින් අමාරුම වැඩකට තියෙන්නේ ඔය හැඳි ගන්න එක තමයි. පදම හරියට හදාගන්න එක තමයි අමාරුම වැඩේ. හැබැයි මං පළවෙනි පාරට මේ හැදුවේ. මාත් ඇත්තටම බයෙන් හැදුවේ. මොකද මටත් වරදින්න ඉඩ තියෙයි කියලා මාත් හිතුවා. ඉතින් බලන්නකෝ අන්තිමට මට මොකද වුනේ කියලා වීඩියෝ එක දිගටම. දැන් මේ විනාඩි 40කට පස්සේ පෙන්නන්නේ මිශ්‍රණය දැන් තික් වෙලා තියෙන්නේ. ඉතින් අපිට විනාඩි 40ක් නෙමෙයි විනාඩි 70ක්. ඒ කියන්නේ පැයකුයි විනාඩි 10ක් ගියා සම්පූර්ණ මිශ්‍රණය හැදෙන්න. ඇත්තටම මට මික්ස් එකේ පදම තියෙන මේ වීඩියෝ එක ගන්න බැරි වෙලා මං ස්ටොප් කරලා තිබ්බේ හින්දා වීඩියෝ එක. ඒ ගැන සමාව වෙන්න ගොඩක් මං ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ හැන්ද ඉස්සුවම ඒක වැක්කිරෙන්නේ නැතුව කැඩි කැඩි හැලෙන පදමට තමයි අපි ගන්න ඕනේ. ඒක තමයි අපේ පදම. ඉතින් අපි පැයකුයි විනාඩි 10ක් කොහොමම හැඳිගග අපේ පදම හදාගෙන ඊට පස්සේ ඉතින් අපි ට්‍රේ එකට දාගත්ත මිශ්‍රණය. ඉතින් මේ පේනවනේ හැඳි ගන්න එක නම් නවත්තන්නෙම නෑ. දිගටම හැඳි ගෑවා. ඉතින් පැයකුත් විනාඩි 10ක් ගියාට පස්සේ තමයි අපිට හරියටම අපේ පදම හදාගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ඉතින් අපි ටක් ගාලා ලිප ඕෆ් කරලා අපි අර කලින් බටර් ගාලා ලෑස්ති කරගත්ත ට්‍රේ එකට මිශ්‍රණය දාගත්තා. මිශ්‍රණය දාලා තුනී කරා. මේ තියෙන්නේ දාගත්ත මිශ්‍රණය තුනී කරලා ඉතින් ඔහොමම විනාඩියක් විතර තියලා උණුවෙන්ම කෑලි කපා ගත්තා. මම ඒ උණුවෙන්ම කපන්න ගිහින් තමයි අර චුට්ටක් කැතට වගේ කැපිලා තියෙන්නේ.
කැපුවේ නැත්තම් ඕක ටක් ගාලා හයි වෙනවා. ඉතින් කොහොම හරි මේ තියෙන්නේ මං හදපු කිරි ටොෆි පළවෙනි පාරට. ඉතින් තැන්ක් යූ මාව බැලුවට.